හරි මේ වගේ සිතුවිලි අත්හදා බැලීමක් ගැන මේ පොඩ්ඩක් කල්පනා කරලා බලමු. හොඳයි. යම් කිසි කෙනෙකුට එකම එක මලක් ඒ කියන්නේ තව පය කිහිපයකින් සම්පූර්ණයෙන්ම පරවෙලා යන සාමාන්‍ය මලක් ලබා දීමෙන් පස්සේ ඒ වෙනුවට ජීවිත දහස් ගණනක් පුරාවට පරිපූර්ණ සෞඛ්‍යය, අසීමිත ධනය සහ සක්විති රජකම් වගේ දේවල් සහතිකයක් විදිහට ලැබෙනවා කිව්වත් කොහොමද? ඒක නම් ඇත්තටම බැලුවල්මට කිසිම විදිහකින් ගණිතමය වශයෙන් ගැලපෙන්නේ නැති කතාවක් නේ. අනිවාර්යෙන්ම. නිකන් හතිසයෝක්තියක් හෝ සුරංගනා කතාවක් වගේ පේන්න පුළුවන්. ඒත් මේක කිසිම මැජික් එකක් නෙවෙයි නම් අද අපේ මේ තොරතුරු ගවේෂණයට පදනම් වන මූලාශ්‍රවේලින් පෙන්වා දෙන්නේ සියවස් ගණනාවක් පුරාවට පැවතෙන චාරිත්‍රයක් ඇතුලේ හැංගිලා තියෙන ලෝකයේ ප්‍රබලතම මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියක් ගැන නම්. මාරයිනේ දෙක ඇතරව කුතුහලය දනවන කාරණාවක්. ඔව් අද මේ ගැඹුරු තොරතුරු ගවේෂණයට සාදරයෙන් පිළිගන්නවා. අද අපි උත්සාහ කරන්නේ බෞද්ධයන්ගේ උත්තරීතර ආමිස පූජාවක් වන අර මල් පූජාව පිටුපස්සේ තියෙන සැබෑ යාන්ත්‍රණය විකේතනය කරන්නයි. හරි අපි මේක ලියා ගමු. ඒක මේ මාතෘකාවට ප්‍රවේශ වෙන්න පුළුවන් කදිම ආකාරයක්. අපි සාමාන්‍යයෙන් මල් පූජාවක් දිහා බලන්නේ බොහොම සරල නිකන් පුරුද්දට වගේ කරන සංස්කෘතික හෝ ආගමික ක්‍රියාවක් විදිහටයි නේ. ඔව් උදේට මිදුලට යනවා ලස්සන මල් කීපයක් කඩා ගන්නවා. අන්න හරි. ඊට පස්සේ ඒවා සෝදලා පූජාසනයක් උඩින් තියනවා. ඉතින් පිටතින් බලන කෙනෙකුට මේක පේන්නේ හුදෙක් භෞතික ක්‍රියාවක් විදිහට විතරයි. හරියටම. නමුත් අපේ මූලාශ්‍ර සහ ඒ ආශ්‍රිත දාර්ශනික පසුබිම ඉතා සියුම්ව විශ්ලේෂණය කරනකොට අපිට පේනවා මේ ක්‍රියාවලියේදී අර භෞතික මල කියන දේ ඇත්තටම ඉතාම සුළු සාධකයක් පමණක් බව. පොඩ්ඩක් ඉන්න. ඒ කියන්නේ භෞතික මල සුළු සාධකයක්. ඔව්. සැබෑ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ එතන නෙවෙයි. මේ ක්‍රියාවලියේ නමත් මල් පූජාව නම් කොහොමද මලගිනද සුළු සාධකයක් වෙන්නේ? මට තේරෙන විදියට මේක හුදෙක් බුදුරජාණන් වහන්සේට මල් පිරිනැමීම කියන සීමාවෙන් එහාට ගිය දෙයක්. පහදලිවම. හැබැයි එහෙවනම් ඇයි අපි මලක්ම මේ සඳහා තෝරාගන්නේ? වෙන ඕනම දෙයක් පූජා කරන්න පුළුවන්නේ. මේක පිටුපස තියෙන සැබෑ මනෝවිද්‍යාත්මක කර්මණු මොකද්ද? මේක තේරෝවැන්නම අපි මුලින්ම බලන්න ඕනේ මල් පූජා කරනකොට අපි භාවිත කරන ගාථාවේ අර්ථය දිහා. පුජේමි බුද්ධං කුසුමේනම් මනන කියන මේ ගාථාවේ අර අපි නිතරම කියන ගාථාව. ඕ ඒ ගාථාවේ අනනේ කියලා වචනයක් තියෙනවා. ඒකේ සරල තේරුම මේ කියන එකයි. ඒ කියන්නේ මේ මලින් කියන එක. හරි. නමුත් දාර්ශනිකව බැලුවාම මේ වචනෙන් කරන්නේ තමන්ගේ සම්පූර්ණ අවධානය මේ වර්තමාන මොහොතට හැමත් නැත්තම් අතේ තියෙන මලටගෙන ඒමයි. ඒ කියන්නේ ඒක අවධානය එක තැනකට ගන්න කරන දෙයක්. හරියටම හරි. මලක් කියන්නේ ස්වභාව ධර්මයේ තියෙන ඊටමත් සුන්දර සුවඳවත් ඒ වගේම ඊටමත් වේගයෙන් විනාශ වෙලා යන දෙයක් නේ. ඉතින් බුදුදහමේ කේන්ද්‍රීය ඉගැන්වීමක් වන අනිත්‍යතාව මෙනෙහි කරන්න මලක්තරම් ප්‍රබල සංකේතයක් තවත් නැහැ. ඒක නමත්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට මල් පූජා කිරීම උත්තරීතර ආමිස පූජාවක් තමයි. නමුත් එහි අවසාන ඉලක්කය තියෙන්නේ බාහිර ලෝකේ නෙමෙයි, තමන්ගේම සිත අභ්‍යන්තරේ. සුවඳවත් මල් මගින් බුදුගුණ සිහිපත් කරමින් ඒ හරහා මනස සංසුන් කර ගැනීම තමයි මෙහි මූලිකම පදනම. ඒ පැහැදිලි කිරීමත් එක්ක මට අපූර්ව සංකල්පයක් මතක් වෙනවා. මේ ක්‍රියාවලිය හරියට නිකන් අපි නවීන මනෝවිද්‍යාවේදී කතා කරන මනෝවිද්‍යාත්මක නැංගුරමක්. එහෙම නැත්නම් මයින්ඩ්ෆුල්නස් ඇන්කර් එකක් වගේ නේද? අනිවාර්යයෙන්ම. ඒක හොඳ උපමාවක්. අපි දවස පුරාම වැඩ කරද්දී අපේ හිත අතීතයේ වෙච්ච දේවල් ගැන පසුතැවෙනවා, නැත්නම් අනාගතේ වෙන දේවල් ගැන බිය වෙනවා. හිත දහසක් දේවල් ගැන හිතමින් එහෙම දුවනවා නේද? ඕ ඒක සාමාන්‍ය මනසේ ස්වභාවයනේ. නමුත් අර නැවුම් මල අතට ගත්තාම ඒකේ සුවඳ අපේ නාසයට දැනෙද්දී ඒ වර්ණය අපේ ඇසට පෙනෙද්දී අපි ක්ෂණිකව මේ මොහොතට වර්තමානයට එනවා. අපේ විසිරුණු සිතුවිලි ඒ භෞතික වස්තුව වටා එකතු වෙනවා. හරියටම. ඒ වගේම මේට තවත් ගැඹුරට යනවා. අපි අර කියපු ගාථාවේ ඉතිරි කොටස බැලුවොත් වන්නගන්ධ ගුණෝපේතං කියන කොටස නේද? ඔව් වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතින් පූජයාමි මුනින්දස සිරීපාද සරෝරුහේ කියන එක. ඉන් කියවෙන්නේ මොකද්ද? පැහැයෙන් සුවදින් සහ මනා හැඩයකින් යුක්ත වූ මේ මල් සමූහය මුනි රජාණන් වහන්සේගේ ශ්‍රීපාද පද්මයන් උදෙසා පූජා කරමි යන්නයි. ඉතින් ඇයි අපි පරුණු මල් නැතුව වර්ණයෙන් හා සුවඳින් උපරිම තත්වයේ තියෙන මල්ම පූජා කරන්නේ?
අන්න ඒකයි වැදගත්ම කාරණාව. මොකද යම්කිසි දෙයක විනාශය එහෙමත් නැත්නම් අනිත්‍යතාවය අපේ හිතට තදින්ම කාවදින්නේ ඒ දේ එහි උපරිම සුන්දරත්වයෙන් තියෙන මොහොතක තියදී බලලා තේරුම් ගන්න කොටයි. ඒ කියන්නේ මේ කොතරම් ලස්සන වුණත් මේක තව ටිකකින් සම්පූර්ණයෙන්ම විකෘති වෙලා යනවනේද කියලා තේරුම් ගන්න එක. අන්න හරි. ඒ නිසා තමයි නිවැරදිව පූජා කරන ආකාරය ගැන මූලාශ්‍රවල පැහැදිලිව දක්වලා තියෙන්නේ. සුවඳ ඇති නෙවුම් මල්ම භාවිත කළ යුතුයි කියලා පැහැදුණු සිතින් යුතුව ගාථා සජ්ජායනා කරමින් බුදුගුණ සිහිපත් කරමින් මල් ආසනය මත තැන්පත් කිරීම අත්‍යවශ්‍ය වෙන්නේ අර කියපු මානසික එකඟතාව ගොඩනගන්නයි. හරි. මට දැන් මේ මනෝවිද්‍යාත්මක යාන්ත්‍රණය පැහැදිලි. ඒක මනස පුහුණු කරන අපූර්ව අභ්‍යාසයක්. නමුත් මට මෙතනදී ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද ඒ ප්‍රශ්නේ? මම මේ මූලාශ්‍ර කියවද්දි දැක්ක දේවල් ඇත්තටම මාව මවිත කරා. මේක හුදෙක් අර මනස සංසුන් වෙනවා කියන ප්‍රතිඵලයන් එහාට ගිහින් භවයෙන් භවයට ලැබෙන ප්‍රායෝගික භෞතික ප්‍රතිඵලය ගැන කතා කරනවා. ඔව් ඒ ගැන ආනිසංස ගැන. ඔව් උදාහරණයක් විදිහට අපි පදුම හිමියන්ගේ කතාව ගනිමු. මූලාශ්‍රවලට අනුව උන්වහන්සේ පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට එකම එක පියුමක්, ඒ කියන්නේ එක නෙළුම් මලක් පූජා කරලා තියෙනවා. එකමලයි. ඔව් එකම මලයි. ප්‍රතිඵලය ඒ මලේ තිබුණු මල්පෙති ගණනට සමාන වාර ගණනක් සක්විති රජ වෙලා ඉපදිලා තියෙනවා. 700 වතාවක් පෘථිවි රාජ්‍ය කරලා තියෙනවා. ඒක හිතා ගන්නත් තමාට තරම් විශාල ප්‍රතිඵලයක් නේ. අනිවාර්යයෙන්ම අවසානයේදී නිවන් සුව ලබන්නත් ඒ පින හේතු වුණා. ඉතින් පොඩ්ඩක් ඉන්න. මේක කොහොමද ගණිතමය වශයෙන් ගැලපෙන්නේ? විනාඩි කිහිපයක පුංචි ක්‍රියාවක් කොහොමද අවුරුදු දහස් ගණනක අසීමිත රාජ්‍ය බලයක් බවට පරිවර්තනීය වෙන්නේ? ඒක නම් ඇත්තටම සාධාරණ ප්‍රශ්නයක්. මේක හරියට නිකන් බැංකුවක සල්ලි දාන වගේ නෙවෙයි, යම්කිසි අදෘශ්‍යමාන කර්මගිනුමක අති විශාල සංයුක්ත පොලියක්, ඒ කියන්නේ කම්පවුන්ඩ් ඉන්ට්‍රෙස්ට් එකක් එකතු වෙනවා වගේ ක්‍රියාවලියක් නේද? ඔය ප්‍රශ්නේ තමයි මේ සමස්ත ක්‍රියාවලියේම කේන්ද්‍ර ස්ථානය. අපි බොහෝ වෙලාවට කරන්නේ භෞතික ලෝකයේ ගණිතයයි කර්මයේ ක්‍රියාත්මක වෙන මානසික ලෝකයේ ගණිතයයි පටලවා ගන්න එකයි. ඒ කියන්නේ භෞතික ලෝකයේදී අපි හිතන විදිහට නෙවෙයි කර්මය වැඩ කරන්නේ. හරියටම. භෞතික ලෝකයේදී අපි හිතන්නේ මම දුන්නේ රුපියලයි නම් මට ලැබෙන්න ඕනේ රුපියලක දෙයක් කියලානේ. නමුත් කර්මය ක්‍රියාත්මක වෙන්නේ ක්‍රියාවේ භෞතික ප්‍රමාණය මත නෙවෙයි. ඒ මොහොතේ හිතේ තිබුණ අර චේතනාවේ එමත් නැත්නම් සිතුවිල්ලේ පිරිසිදුකම සහ තීව්‍රතාවය මතයි. පැහැදිලියි. කරින් කිව්වා වගේම මේක සංයුක්ත පොලියක් තමයි. හැබැයි ඒ පොලිය හැදෙන්නේ හැදුණු සිතකින් කරන පින්කම් වලට විතරයි. එතකොට ඔය හැදුණු සිතක් කියන්නේ මොන වගේ එකක්ද? හැදුණු සිතක් කියන්නේ ඒ පූජාව කරන ක්ෂුද්‍ර තත්පරය ඇතුලේ හිතේ කිසිම ලෝභයක්, ද්වේෂයක් හෝ මෝහයක් නැති 100%ක්ම පිරිසිදු, පැහැදුණු සහ අනිත්‍යතාවය ගැන නුවණ යෙදුණු සිතක්. ඒ කියන්නේ මලක් පූජා කරන එක සරලයි වගේ පෙනුනට අර කියන 100%ක් පිරිසිදු සිත ඒ මොහොතේ පවත්වා ගන්න එක තමයි මෙතන තියෙන අමාරුම දේ. අනිවාර්යෙන්ම සාමාන්‍ය කෙනෙක් මල් පූජා කරනකොට හිතන්නේ මට මේකෙන් හොඳ රස්සාවක් ලැබෙන්න ඕන, නැත්නම් විභාගයේ පාස් වෙන්න ඕන වගේ බලාපොරොත්තුනේ. ඔව් අපි ගොඩක් වෙලාවට මොන හරි ඉල්ලනවනේ පූජා කරලා. අන්න එතන තියෙන්නේ ලෝභය. ඒක පිරිසිදුනේ. නමුත් පදුම හිමියන් ඒ පියුම පූජා කළේ කිසිම ලෞකික බලාපොරොත්තුකින් තොරව හුදෙක් බුදුගුණ කෙරෙහි ඇති අප්‍රමාණ ගෞරවය සහ ලෝක ස්වභාවය අවබෝධ කරගැනීමෙන් යුතුවයි. ඇත්තටම මේක ලොකු වෙනසක්. ඒකෙන් පුද්දලයාගේ විඥානීය තුල ඇති කරන කම්පනය, එහෙමත් නැත්නම් අර ඉමෝෂනල් ඉම්ප්‍රින්ට් එක කතරම් ප්‍රබලද කියනවනම් ඒ ශක්තියට පුළුවන් බව දහස් ගණනක් යනකම් ඒ පුද්දලයාගේ ජීවිතය හැඩගස්වන්න. අපි තියුප්පලමාලිය හිමියන්ගේ කතාව බැලුවොත් මේක තවත් තහවුරු වෙනවා. ඔව් මනේ කතාව ගැන සටහන් කරගෙන තියෙනවා. උන්වහන්සේ විපස්සී බුදුරජාණන් වහන්සේට උපුල්මල් 3ක් පිදීමේ පිනෙන් කල්ප 91ක් කිසිම දුගතියකට ගිහින් නැහැ කියලා මූලාශ්‍රවල තියෙනවා. කල්ප 91ක් කියන්නේ සුළු පොඩු කාලයක් නෙවෙයිනේ. ඒකනේ. ඒ වගේම 300 වතාවක් සක්දෙව් රජ වෙලා තියෙනවා. 500 වතාවක් සක්විති රජ වෙලා තියෙනවා. අවසානයේ නිවන් දැකීමටත් මේ පින උපනිශ්‍රේ වෙලා. මෙතන මාව වඩාත්ම විස්මයටපත් කරන්නේ අර කල්ප 91ක් කියන කාල පරාසය. ඇයි ඒ? කල්පයක් කියන්නේ ගණනය කරන්න බැරි තරම් දීර්ඝ කාලයක් නෑ. කොහොමද මල් 3කින් ඒ තරම් ආරක්ෂාවක්, ඒ කියන්නේ දුගතියකට නොවැටී ඉන්න තරම් බලවත් ශක්ති ආවරණයක් නිර්මාණය කරන්නේ? අපි මේක මෙහිම තේරුම් ගනිමු. කෙනෙක් තමන්ගේ මනසට අතිශයින්ම ධනාත්මක
පිරිසිදු සහ බලවත් අත්දැකීමක් ලබා දුන්නාම ඒකෙන් ඔහුගේ මුළු විඥාන ධාරාවම අලුත් මානයකට වෙනස් වෙනවා. ඒ කියන්නේ හිත සම්පූර්ණ වෙනස් වෙනවා. ගොව්. තිව්පලමාලේ හිමියන් අර මල් තුන පූජා කරන මොහොතේ ඇති කරගත්ත පැහැදීම කෙතරම් ගැඹුරුද කිව්වොත් එය උන්වහන්සේගේ සිතේ තැන්පත් උනේ මකා දැමී නොහැකි ආලෝකයක් විදිහට. හරිම අපූර්වයි. මේ සිතේ තියෙන ස්වභාවය තමයි මරණින් මතු ඊළඟ භවය සකස් වෙන්නේ අවසන් කාලයේදී සිතේ ක්‍රියාත්මක වෙන ප්‍රබලම කර්ම ශක්තිය අනුව. අර වගේ අතිවිශාල පිරිසිදු කර්ම ශක්තිය ගිනුමේ තියෙනකොට ඒකෙන් નિરાයාසෙන්ම දුගතිගාමී සිතුවිලි යටපත් කරලා සුගතියකටම මාර්ගය හදනවා. ඒක හරියට මනසට දැමු ආරක්ෂිත පලියක් වගේ නේද? අනිවාර්යෙන්ම. කල්ප 91ක් පුරා ඒ පලිය ක්‍රියාත්මක වුණේ අර හැදුණු සිතේ තිබුණු ප්‍රබලත්වය නිසායි. මට දැන් තේරෙනවා. එතකොට මෙතන වැදගත්ව දේ වෙන්නේ ක්‍රියාවේ පරිමාව නෙවෙයි ඒ ක්‍රියාවට යෙදවූ අවධානය සහ නුවණේ ප්‍රමාණයයි. ඒ වගේම කාන්තාවන්ට සම්බන්ධ අපූර්ව කතාවකුත් මෙහි තියෙනවා. සත්තුප්පල මාලක තෙරණියගේ කතාව. ඔව් ඒකත් ඊටාම වැදගත් කතාවක්. ඇය පෙර ජීවිතයක සිකී බුදුරජාණන් වහන්සේට මානෙල් මල් සතක් ඊටාම එකඟ සිතින් නුවණ යොදා පූජා කරලා තියෙනවා. එහි ප්‍රතිඵලයේ වියට ඇය වාර 77ක් දෙදෙව්ලවට අධිපති සක්දෙවිඳුගේ බිරිඳ වී ඉපදිලා තියෙනවා. හිතාගන්න තමාරුයි නේද? අනිවාර්යෙන්ම. නමුත් මාව වඩාත්ම පුදුමයටපත් කළේ ඊළඟට කියවෙන කාරණය මූලාශ්‍රවල සඳහන් වෙනවා ඇය පූජා කරේ මානෙල් මලේ පාට සහ සුවඳ ඇයට සෑම භවයකදීම සෑම දිව්‍යකදීම ලැබුණා කියලා. මාරයනේ දෙක සුවිශේෂී කාරණාවක්. මේක අහද්දි මට හිතුනේ මේක හරියට ආත්මයෙන් ආත්මයට යන ඥානමය ලක්ෂණයක් වගේනේ. චිත්තවේගීය DNA එකක් වගේ. අර මල ඇගේ හිතට කොයිතරම් තදින් කාවැදිලාද කියනවනම් ඊළඟ භවවලදී ඇගේ භෞතික ශරීරය පවා නිර්මාණය වෙලා තියෙන්නේ ඒ මලේ ලක්ෂණවලට අනුවයි. මේක මනසේ නිර්මාණාත්මක බලය ගැන දෙන පුදුමාකාර සාක්ෂියක් නේද? ආකරණ මොහොතේ ඒ මලේ වර්ණය සහ සුවඳ ගැන ඇගේ සිතේ ඇති වූ ප්‍රීතිය සහ බුදුගුණ කෙරෙහි වූ ශ්‍රද්ධාව කෙතරම් ගැඹුරට කාවැදුනාද කීවොත් එය ඇගේ විඥානය නොමැකෙන සලකුණක් බවට පත් වුණා. ඒ කියන්නේ හිතෙන් කරන දේ ඇඟටත් බලපාලා. හරියටම මනස කියන්නේ ඇදහිය නොහැකි තරම් නිර්මාණ කරුවෙක්. ඒ ගැඹුරු චේතනාවෙන් එයා නොදැනුවත්වම තමන්ගේ අනාගත භෞතික ස්වරූපය ප්‍රෝග්‍රෑම් කිරීමක් එමත් නැත්නම් ක්‍රමලේඛනය කිරීමක් තමයි එතන සිද්ධ වෙලා තියෙන්නේ. අවසානයේදී ඇය නිවනට පත්වීමටත් මේ උතුම් පින්න උපනිශ්‍රය වෙලා තියෙනවා. ඔය කියන කාරණා එක්ක මම සම්පූර්ණයෙන්ම එකඟයි. මනසේ බලිය ගැන තර්ක කරන්න බෑ. නමුත් මම මේ ඊළඟ කතාව කියන්නේ තිකණිකාර්ය පුප්පිය හිමියන්ගේ කතාව සහ එහි විස්තීර්ණ ලෞකික සැප ලයිස්තුව දිහා බැලුවාම මට ඇත්තටම ලොකු ප්‍රශ්නයක් පෙනුණා. පරස්පරයක් වගේ දෙයක්. එහෙමද? හොඳයි. අපි ඒ ලයිස්තුව විග්‍රහ කරලා බලමු. තිකණිකාර්ය පුප්පිය හිමියන් සුමේද බුදුරජාණන් වහන්සේට කිනිහිරියාමල් 3ක් පැහැදුණු සිතින් නුවණ යොදා පූජා කරලා තිනවා. කිනිහිරියාමල් 3යි. ඔව් ප්‍රතිපලයේ විදිහට උන්වහන්සේ 300 වතාවක් සක්විති රජවනවා 500 වතාවක් සක් දෙව් තනතුර ලබනවා. ඊට අමතරව සෑම ජීවිතයකදීම ලැබෙන ලෞකික ආනිසංස ලයිස්තුවක් තියෙනවා. මේක කියවන්නම්. හරි කියමු. මහත් භෝග සම්පත් ලැබීම, පහත් කුලවල නොඉපිද ඉහළ කුලවලම ඉපදීම, කැමැති යාන වාහන ලැබීම, බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසිදසුන් ලැබීම, අගනා වස්ත්‍රාභරණ ලැබීම. ඔව් ඒක දිග ලයිස්තුව. මේ ලයිස්තුව තවත් දිගට යනවා. සෑම කල්හි අන් අයගේ ගෞරවයට සහ උසස් කීර්තියට පාත්‍ර වීම, කිසිවෙකුට බේඩ කර නොහැකි විශාල පිරිවරක් ලැබීම, ඥාතීන් අතර ශ්‍රේෂ්ඨයෙකු වීම, ශීත උෂ්ණ පීඩා නොමැති වීම. දැන් මගේ ප්‍රශ්නේ මේකයි. බුදුදහම කියන්නේ ඇත්හැරීම, අනිත්‍යතාව අවබෝධ කර ගැනීම සහ ලෞකික ආශාවන්ගෙන් මිදීම ගැන කතා කරන දර්ශනයක් නේ. ඔව් ඒක හරි. ඉතින් ඇයි නිවන කරා යන ගමනේදී මේ වගේ අතිවිශාල භෞතික ලෞකික සම්පත් ලයිස්තුවක් ත්‍යාග විදිහට ලැබින්නේ? ධනය, වාහන, පිරිවර, කීර්තිය සහ පරිපූර්ණ දේශගුණේ පවා. අද කාලේ මිනිස්සු මේවා පස්සේ දුවන නිසානේ මෙච්චර දුක් විඳින්නේ. මේක බුදුදහමේ මූලික ඉගැන්වීම් වලට පරස්පර විරෝධී නැද්ද? ඔන්න ඔතන තමයි බොහෝ දෙනෙක් වරදව වටා ගන්න තැන. මෙතනදී මතුවුණු කාරණාව මේ සමස්ත දර්ශනයව තේරුම් ගන්න තියෙන වැදගත්ම ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේක පරස්පරයක් නෙවෙයිද? බැලු බැල්මට මේක පරස්පරයක් වගේ පෙනුනත් අපි කර්ම නියාමයේ ක්‍රියාත්මක වෙන විදිහ ගැඹුරින් බැලුවොත් මේකේ කිසිම පරස්පරයක් නැහැ.
මෙතනදී අපි වටහා ගත යුතු ප්‍රධානම කරුණ තමයි මේ කියන ලෞකික සැප සම්පත්, ඒ කියන්නේ යාන වාහන, භෝග සම්පත්, කීර්තිය වගේ දේවල් බුදුදහමේ අවසන් ඉලක්කය හෝ මල් පූජාවේ මූලික අරමුණ නෙවෙයි. ඒවා හුදෙක් අතුරු ප්‍රතිඵල පමණයි. අතුරු ප්‍රතිඵල කිව්වේ ඒ කියන්නේ අපි ඉල්ලන්නේ නැතුව ලැබෙන දේවල් කියන එකද? හරියටම. මේක තේරුම් ගන්න අපි මෙහෙම උපමාවක් ගනිමු. කවුරු හරි කෙනෙක් යම්කිසි උතුම් ගමනාන්තයක් කරා හිතන්නකෝ කන්දක් මුදුනට යනවා කියලා. ඔහු යන්නේ ඒ කන්ද මුදුනේ තියෙන නිදහස විඳින්න. කන්ද නැගීමේ අරමුණ ඒකනේ. ඔව්. හැබැයි ඒ යන පාර දෙපැත්තේ ඊටමත් සුන්දර මල් පිපිලා තියෙනවා, සිසිල් සුළඟ හමනවා, ලස්සන දර්ශන පේනවා. ඔහු ඒ ගමන යන්නේ ඒ මල් කඩා ගන්න නෙවෙයි. නමුත් නිවැරදි මාර්ගයේ යන තාක්කල් ඒ සුන්දරත්වයේ નિરાයාසයෙන්ම අත්විඳින ලැබෙනවා. මල් පූජාවෙදිත් වෙන්නේ ඒකයි. දෙමට පැහැදිලි. ඒ කියන්නේ පින නිසා නිකම්ම ලැබෙන දේවල්. නුවණ යොදාගෙන අනිත්‍යතාව මෙනෙහි කරමින් මල් පූජා කරනකොට සිත අතිශයින්ම ත්‍යාගශීලී, පිරිසුදු සහ සුන්දර තත්වයකටපත් වෙනවා. එවැනි සිතක් විශ්වයේ තියෙන ධනාත්මක ශක්තියින් નિરાයාසයෙන්ම ආකර්ෂණය කරගන්නවා. ඒ පිරිසුදු චේතනාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඊළඟ භවවලදී භෝග සම්පත්, නිරෝගීකම වගේ දේවල් නිර්මාණය වෙන්නේ. ඊ කියන්නේ ඒවා පස්සේ දුවන්න ඕනේ නැහැ. ඒවා ඉබේම එනවා. හරියටම. හැබැයි නුවණැති පුද්ගලයා ඒ සම්පත් වලට ඇලෙන්නේ නැහැ. ඔහු ඒවා පාවිච්චි කරන්නේ තමන්ගේ අවසාන විමුක්තිය කරා යන ගමන වඩාත් පසුක කරගන්නයි. ඒ විග්‍රහය ඇත්තටම අපූර්වයි. ඒ කියන්නේ ධනය හෝ බලය කියන දේ නරක දෙයක් නෙවෙයි. අපි ඒකට ඇලෙන එකයි ප්‍රශ්නය. අනිවාර්යෙන්ම. මම මේ ලයිස්තුව දිහා ආයෙත් බලනකොට මට පේනවා මේකේ අගට තිරු බොහොම වෙනස් විදිහේ ආනිසංශයක්. ඒ මොකද්ද? කායික හා මානසික දාහ නැති උතුමෙක් වුණා කියලා. ඒ කියන්නේ කායික හා මානසික දැවිල්ලක්, පීඩාවක් නැතිවීම. මේක නේද මේ මුළු ලයිස්තුවේම තියෙන වටිනාම දේ. මොකද අපිට කීර්තිය, වාහන, පිරිවර කොච්චර හිටියත් හිත ඇතුලේ ගින්නක් තියෙනවනම් ඒ කිසිම දෙයකින් වැඩක් නැහැනේ. අන්න හරියටම තැනට ආවා. අද සමාජය දිහා බලන්න කොයිතරම් ධනය, බලය, කීර්තිය තියෙන මිනිස්සු මානසික අවපීඩනයෙන්, දැඩි මානසික පීඩනයෙන් රාත්‍රියට නිින්ද නොයා මේ රෝගවලින් පෙළෙනවද? ඔව්, ඒකනේ අද කාලේ ලොකුම ප්‍රශ්නය. ඒ කියන්නේ ඔවුන්ක භෞතික සම්පත් තිබුණත් අර මානසික දාහය කියන එක තියෙනවා. නමුත් අර හැදුණු සිතින් අනිත්‍යතාවෙන් හිකරමින් කරන පූජාවෙන් මනසට පුරුදු කරන්නේ සියලු දේ ඇත්තරීමේ සහනයයි. මනස නිදහස් වෙනවා. ඔව්. ඒකෙන් උපදින කර්ම ශක්තිය කෙතරම් සෞම්‍යද කිව්වොත් ඒ භවයෙන් භවයට ගමන් කරන්නේ කායික සහ මානසික දැවිල්ල නිවා දමන සිසිලසක් විදිහටයි. ඒ වගේම මේ හැම කතාවක්ම අවසන් වෙන්නේ ඔහු සදාකාලිකව ඒ සැප වින්දා කියලා නෙවෙයිනේ. තිකණිකාර පුප්පිය හිමියන්ගේ කතාවෙත් පැහැදිලිව තියෙනවා අවසානයේ නිවන් සුව අවබෝධයටද ඒ උතුම් පින උපනිශ්‍රේ වුණා කියලා. ලෞකික සැප සම්පත් කොයිතරම් ලැබුණත් ඒවා සියල්ලමත් අනිත්‍යයි කියන ගැඹුරු අවබෝධය තමයි මල් පූජාවෙන් මුලින්ම සිතට කාවද්දන්නේ නේද? හරියටම හරි. අන්නේ අවබෝධය තමයි අවසානයේදී නිවනට පාර කපන්නේ. ඒක ඇත්තටම හරිම ගැඹුරු වගේම ප්‍රායෝගික විග්‍රහයක්. අපිට පුළුවන් නම් මේ හැමදේම එක තැනකට ගෙනල්ලා සාරාංශ කරන්න අපිට පේනවා මේ මල් පූජාව කියන්නේ බැලු බැල්මට ඊටාම සරල ක්‍රියාවක් වුණාට ඒ පිටුපස තියෙන්නේ විස්මයජනක මනෝවිද්‍යාත්මක සහ කර්ම විද්‍යාත්මක යාන්ත්‍රණයක් බව. අනිවාර්යෙන්ම ගෙවත්තේ තියෙන සාමාන්‍ය මලක් වුණත් පූජේමි බුද්ධං කුසුමේනනේන කියන ගාථාවේ අර්ථය සැබෑවටම වටහාගෙන ඒ කියන්නේ මේ මල වගේම මගේ ජීවිතයත් මේ භෞතික ලෝකයත් අනිත්‍යයි කියන යථාර්ථය දකිමින් ඊටමත් සදහැසිතින් බුදුන් වහන්සේට පූජා කිරීමෙන් ඕනෑම කෙනෙකුට මෙවන් මහා ආනිසංස ලබා ගන්න පුළුවන්. ඔව්, ඒක කාටවත් සීමා වෙච්ච දෙයක් නෙමෙයි. මේ කෙනෙකුගේ සමාජ තත්වයේ බැංකු ගිණුමේ තියෙන මුදල් ප්‍රමාණය හෝ ගත කරන කාලය මත රඳා පවතින දෙයක් නෙවෙයි. මේක මුළුමනින්ම සිතේ පිරිසුදුකම මත රඳා පවතින බැලු බැල්මට කුඩා එහෙත් ප්‍රතිඵල අතින් අප්‍රමාණ බලයක් නිපදවන ක්‍රියාවක්. පැහැදිලිවම ඒ වගේම අපි මේ අපේ එදිනදා නූතන ජීවිතයට සම්බන්ධ කරලා බැලුවොත් මෙහි වටිනාකම තවත් තීව්‍ර වෙනවා. අද අපි ජීවත් වෙන්නේ තොරතුරු බහුල, නිරන්තරයෙන් මනස වෙහෙසටපත් කරන අතිශය කාර්යබහුල පරිසරයකනේ. හැමතිස්සම මොකක් හරි වැඩක්. ඉතින් අපි නිතර පුරුද්දරමින් කරන මේ මල් පූජාව වගේ ක්‍රියාවක් මේ කියන නිසි අවබෝධයකින් යුතුව සිදු කරනවා නම් එය අනාගත භවයන් ගණනාවකට බලපාන මහා ආයෝජනයක් වෙනවා. වගේම මේ මොහොතේ අපේ මනසට අවශ්‍ය කරන රිසෙට් බටන්මක් විදියටත් ක්‍රියා කරනවා.
ඒක මාර වටිනා අදහසක්. මනස අලුත් කරගන්න ලැබෙන chance එකක්. අනිවාර්යෙන්ම දවසේ මිනිත්තු කිහිපයක් හරි සියලු දේවල් අතහැරලා ලෝකයේ අනිත්‍ය ස්වභාවයේ තේරුම අරගෙන එක අරමුණකට සිත ගෙනල්ලා අර කියන මානසික දාහයෙන් මිදෙන්න මේකෙන් අපිට ලැබෙන කදිම අවස්ථාවක්. එය පුහුණු කළ යුතු අභ්‍යාසයක්. ඒක ඇත්තටම අපේ අද දවසේ ජීවිතයට ගොඩක් සමීප අදහසක්. මේ විදිහට මේ ගැඹුරු මූලාශ්‍ර දිහා බලනකොට අපිට තේරෙනවා අපේ ජීවිතයේ අපි නොසලකා හරින පුංචි පුංචි ක්‍රියාවන් ඇතුලේ කොච්චර ලොකු වෙනසක් කරන්න පුළුවන් ශක්තියක් හැංගිලා තියෙනවද කියලා. ඉතින් අද මේ තොරතුරු ගවේෂණය අවසන් කරන ගමන් අපි හැමෝම තනිවම මේ ගැන තවදුරටත් කල්පනා කරලා බලමු. අනිවාර්යෙන්ම මේක කල්පනා කළ යුතුම දෙයක්. එකම එක් පිරිසිදු මලක් සැදෑ අවබෝධයෙන් සහ නුවණින් යුතුව පූජා කිරීමෙන් පමණක් භව ගණනාවක අනාගතය මෙතරම් සුන්දර සහ බැලවත් ලෙස වෙනස් කර හැකිනම් අපි දවස පුරාම අපේ එදිනෙදා ජීවිතයේදී නොදැනුවත්වම අපේ මනසේ රෝපණය කරන අනිකුත් කුඩා සිතුවිලි වචන සහ ක්‍රියාවන් මේ මොහොතෙත් අපගේ අනාගතය කෙසේනම් නිර්මාණය කරමින් පවතිනවා ඇද්ද? අපේ සිතුවිලිවල ගුණාත්මක භාවය ගැන මීට වඩා අවධානයක් යොමු කරන්න කාලය ඇවිත් නේද? අදට අපි සමුගන්නවා නැවතත් මෙවැනිම ගැඹුරු ගවේෂණයකින් හමු වෙමු.